අයිබෝන් හැමෝටම කට්ටිය බලන ඇති වීඩියෝ එක පටන්ගත්ත ගමන්න මොකද මේ බස්සකට නගන්න කියලා අද අපි යන්නේ මොන්ට්‍රියල් බස්ටුව එක මොන්ට්‍රියල් සිටිය එකේ තියෙන ටරිස් ටරක්ෂන්ස් ගොඩක් කව කරන ටුව ගත්තමයි මේක ඉතින් යන් අපි ස්රටකින් බලමු මොනවාද මේ ටරිස් ටරක්ෂන්ස් කියලා බස්ටුව එකෙදි කව වෙන හරි මම මේ දාලා තියෙන්නේ බස්ටුවයක බුක් කරද්දි එන ඇප් එකේ විස්තර වලට වීඩියෝ එකත් පේන වගේ මේක ඩොල 66ක් යනවා එක ඩල්ට් කෙනෙක්ට ඉන්කලඩන් ටක්සස් ට පේමට එක ඔන්ලයින් කරන්න පුළුවන් නත්තන් එතන ෆිස් එකට ගල්ලා එතනදි කරන්නත් පුළුවන් හැබයි මං හිතන විදිහට වාට ඔන්ලයින් බුකින් එක දාන්න වෙනවා පේමට එක කොහොම කරන්න මෙයාල ට්‍රිප් එක පැය තුරහමාරක් කියලා කියනවා හැබැයි අපේ ට්‍රිප් එක නම් පැය පහක් වගේ වෙලාවක් ගිය ට්‍රෆෙක් එකත් එක්ක ඒවගේම ඉංගලිෂන් ෆ්‍රෙන්ච් කියන ලයින්වේජස් දෙකෙම එක්ස්පලේන් කරනවා මේ ට්‍රිප් එකේදී ඕල් මොන්ට්‍රිය සිටිය එක ඕල් ෆෝට් එක සෙන්ට ලෝරන්ස් රිව එක මොන්ට්‍රියල් සිටි හෝල් එක මවන්් රෝයල් පාක් වගේ ගොඩක් තැන් කව වෙනවා එතකොට ඔයාලට මේ ට්‍රිප් එක ගැන විස්තර බලාගන්න ඕන්න මේ වීඩිය එක එතරදි පෝස් කරලා ඔයාලට විස්තර ටික කියව ගන්නත් පුළුවන් මම මේ ඇප් එකගේ විස්තර වෙනම ඩිස්ක්‍රපෂන් එකෙත් දාලා තියෙනවා මේ ට්‍රිප් එක පටන් ගන්න එයාලක විස්සක තියෙන ඩෝජෙස්ට ස්කයගෙන් මේ දැන් අපි ට්‍රිප් එක පිටත් එච්ච ගමගේ c'est les carrés d'Orchester. Au début des années 1900, c'était une cimetière et on peut avait marqué quelque part que par terre il y a des croix pour nous rappeler que c'était une cimetière de Saint-Antoine. Ici à මේ තියෙන්නේ ද රිං කියන මොන්ට්‍රේල් වල තියෙන මොනිමන්ට් එකක් මෙතන අලුතෙන් හදප එකක් ඒත් ටූරිස්ලා එහෙම ගොඩක් බලන්න එන තැන මේ ස්ටැචුව එක වික්ටෝරර් රචින අවුරුදු 16 දී විදිහ රිෆ්ලෙක්ට් කරන්න තමයි හදලා තියෙන්නේ මේ ටුව එකේ කීප තැනකදිම අපට බස් එකෙන් බැහැලා ඇවිදල බලන්න චාන්සක හම්බෙනවා මේ අපට හම්බෙච්ච පලවෙනි චාන්සක මේ අපි යන නොටඩැම් බැසලිකායක බලන්න බැසලිකායක බලන්න කිව්වට ඇතුළට යන්න නම් හම්බෙන්නේ නැහැ මේ ටුවරකේදී හැබැයි එතන ඉස්රහට යන්න ඒවගේම මට පිටාව බිල්ඩිංස් ගැන ගොඩක් පරණ බිල්ඩිංසේම තියෙනවා ඒව ගැන ඒවගේම එක මොනියමන්ට්ස් තියෙනවා ඒව ගැන විස්තරහෙම එයාලා එතනදී එක්ස්පලේන් කරනවා මේ නොටඩෑම් බැසිලිකායක බලන්න වෙනම ටිකට් අරන් යන්න ඕනේ දවල් දවසට ඩොල 16ක්දක තමයි ටිකට් එක රෑට එයාලගේ ලයිට් ඩෙකරේෂන් සුලින් ලයිට් චෝසයමක් තියෙනවා ගොඩාක් ලස්සනයි කියලා හැමෝම කියනවා අපට ගිහිපු දවසයි ටයිමිං එක කිසිම තුට ගිහිල්ලට බලන්න හම්බුනේ නැහැ හැබැයි මංවලට ලිංක එක පල්ල හදානවා ඒ සයිට් එකට ගිහිම් බලන්න ගොඩක් ලස්සන වියස් එහෙම තියෙනවා ඒ වැසිලිකා එක Here on the right side we have the recreational side of the port. We have bicycle paths. අපි දැන් බලන්න යන්නේ මොන්ට්‍රියල් ඕල්ඩ් පෝට් එක මේ පෝට් එක මේ වෙතිනම් කමර්ශල් පර්පසස් වලට යූස් වෙන්නේ නැහැ කියලා තමයි අපේ ගයිඩ් කිව්වේ පැසෙන්ජර් ක්‍රූසස් සම එකේ ඇන්ඩ් ෆෝල් එකේදී එනවා කියලා තමයි එයා කිව්වේ ඒ වගේම ඔයාලට බලද්දි පේනවා වෙයාහවුසස් ස්ට්‍රක්චර්ස් තියෙනවා මේ වෙද්දි ඒ වෙයාහවුසස් පර්පස් පාවිච්චිට ගන්න නැහැ ඒ ඔක්කොම ෂොප්ස් වලට කන්වර්ට් වෙලා තමයි තියෙන්නේ ඒ වගේම ඔයාලට තා චුට්ටකින් පෙනේවි පෝට් එක අනිත් පැත්තේ තියෙනවා ලොකු මාකට් එකක් ඒක ෂිප්ස් වලට එහෙම අවශ්‍ය බඩු ගන්න එහෙම ෆැසිලිටේට් කරන්න හැදිච්ච එකක් ඊට එහා පැත්තේ චර්ච් එකක් තියෙනවා සේලර්ස්ලා ආවට පස්සේ එයාලගේ ආගමික කටයුතු කරන්න තමයි ඒ චර්ච් එක වැඩිපුරම පාවිච්චි වෙලා තියෙන්නේ On va voir la plage Jacques-Cartier ici à gauche, que je vous avais parlé. En haut de la côte à droite, on va voir une partie de l'hôtel de ville. So we'll see here the
Cartier. After him on the right, that building, it is City Hall up there. The man standing there is Admiral Nelson. Ici, on voit le monument de Admiral Nelson, que c'était le messier qui était debout sur une colonne et il a lutté à la guerre Trafalgar. So it's honoring Admiral Nelson that he fought in the Trafalgar War. Then we'll be looking at Bonsecourt Market here on the left side. This used to be the market where the people will come and buy their fruits and vegetables. Now the main floor it has interior boutiques. Ici c'est le marché Bonsecourt à gauche et c'était le marché pour la communauté pour acheter la nourriture. À l'intérieur il y a des boutiques. Et on va voir aussi les chapelles Bonsecourt qui se trouvent juste à côté, du côté gauche, qu'on les connaît aussi comme les chapelles des marins, parce que les marins venaient prier à la Vierge après leur voyage, les chapelles qui est là devant nous à gauche. So this chapel in front of us on the left side, it is the Bonsecourt Chapel, also known as the Chapel of the Sailors, because they will come and pray to Virgin Mary after the trips here on the recreational side again, on the right side, le côté récréatif, on va voir une tour. Alors, le symbolisme, c'est plusieurs groupes ethniques qui habitent ensemble dans une ville. මේක නම් මේ ලස්සන මොනියුමන්ට් එකක්. තැන නම් හරියට කොහෙද කියලා මතක නැහැ. ලස්සන නිසා වීඩියෝ කරගත්තා. So it is very attractive too. And we'll be moving ahead, and then we will be looking at more nice, almost brand new buildings, part of Griffintown, and on the right side, they are built along a canal, the Lachine Canal. මේ තියෙන්නේ හැබිටට් 67 කියන රෙසිඩෙන්ශල් ඒරියා එක. මේක හදලා තියෙන්නේ එක්ස්පෝ 67 කියන 1967 දීච්ච එක්සිබිෂන් එකක් වෙනුවෙන්. මේක අදටත් ෆන්ක්ෂන් වෙන රෙසිඩෙන්ශල් ඒරියා එකක්. මේ බිල්ඩින් එක යුනිට්ස් 146ක් තියෙනවා. අවුරුදු 4ක් 5ක් වගේ කාලයක් ඇතුළත හදලා ඉවර කරපු බිල්ඩින් එකක් තමයි මේක. Ici à gauche aussi, on va commencer à voir la vue de notre centre-ville. මේ තියෙන්නේ මොන්ට්‍රියල් ඕල්ඩ් පෝට් එක අපි අනිත් පැත්තෙන්. ඒ කියන්නේ ඉස්සෙල්ල හිටියේ එගොඩ හා දැන් මෙගොඩ හා ඉඳන් පේන හැටි. ඔයාලා බැලුවොත් අපි ඉස්සෙල්ල කලින් වීඩියෝ එකේ දැකපු සමහර බිල්ඩින් සමහර ස්ට්‍රක්චර්ස් එහෙම මේකෙදිත් හොඳටම බලා ගන්න පුළුවන්. Alors ici de ce côté on reçoit les croisières touristiques seulement. Et c'est en été et en automne. So the cruise ships come in the summer and in the fall season. And now we will be looking here on the left side to this clock tower that we saw it before, closer from a distance with that clock. Regardez la tour de l'horloge à gauche, les ponts Jacques Cartier. Look at the Jacques Cartier bridge right there on the east side, beautiful bridge. The weekends is lit up, so it's very beautiful. La fin de semaine, il y a des lumières, c'est très beau. À droite, un autre pont, c'est le pont Victoria, et plus loin, le pont Chanson. Une musée qui s'appelle l'avion. මේ තියෙන්නේ මොන්ට්‍රියල් බයොස්ෆියර් එක. මේකත් මම අර කියපු එක්ස්පෝ 67 කියන එක්සිබිෂන් එකට හදපු ස්ට්‍රක්චර් එකක්. මේක හදලා තියෙන්නේ US පැවිලියන් එක විදිහට. හැබැයි මේක එක්සිබිෂන් එකේ පස්සේ කාලයක්ම පර්පස් එකක් ගන්න නැතුව අතහැරලා දාලා වගේ තියලා තියෙනවා. ඒ වගේම 1976 ගින්නකුත් ඇති වෙලා මේකට ලොකු ඩැමේජ් එකක් වෙලා තියෙනවා. අපි මේ ඉන්නේ තවත් විව් පොයින්ට් එකක. මෙතන ඉඳලා මොන්ට්‍රියල් සිටි එක ඩවුන්ටවුන් එක හොඳටම අපිට බලා ගන්න පුළුවන්. ඔයාලට බලා ගන්න පුළුවන් zoom out කරාම අපි කොච්චර ඈතින්ද ඉන්නේ, කොච්චර ලොකු ටවුන් එකක්ද මේ මොන්ට්‍රියල් ටවුන් එක කියලා.
අපට දැම් මේ entre Power පේන්නේ Mechanic and මොන්ට්‍රියල් Garden ඔලිම්පික් House. පාක් එක Alors එදස් නමසේ ici, on හැත්ත va essayer de හයද dépasser වුණු toutes සම les ඔලිම්පික්ස් côtes වෙනුවෙන් තම මේ vertes ස්ටඩියම් එක et හදලා les තියෙන්නේ parcs ස්ටඩියම් එක Maisonneuve විතර නෙවේ très grands qui ont été අවට fermés තවත් එක spécifiquement බිල්ඩිංස් en hiver. කමඩේෂන් Et බිල්ඩිං les සහමත් gardes තියෙනවා මේ botaniques ඔලිම්පික්ස් à වෙනුවෙන් côté. හදපු Enfin, les විශේෂමදේ තමයි Ici à මෙතන gauche, bien ඔයාල්ට sûr, ඔය ටව එක on වගේ a පේන un එක display ලෝකයේ of වැඩිම ඇංගල් එකකින් තියෙන 99 ස්ට්‍රක්ෂ එක of the ඒ අංශක 45 park ඇංගල් එකෙන් on the තමයි side තියෙන්නේ of the ඒක stadium. 1970 ගණන් වල හැදුවට තාමත් Some pictures වැඩිම would ඇංගල් like එක to තියෙන that. බිල්ඩින් එක විදිහට තමයි The main තියෙන්නේ floors of this මේ අපි යන දවස්වල නම් මේ බිල්ඩින් offices, එක මේන්ටෙනන්ස් upper floor, වගේක් චේන්ජස් වගේක් reception වෙනවා halls. කියලා අපට Alors, බලන්න යන්න les හම්බුනේ නැහැ étages අපි එලියෙන් les පාර්ක් එක බලාගෙන c'est des boulons ගමනේ ඉතුරු ටික vers la ගියා tour, mais les autres étages sont pour des salons des événements. Et ici à gauche, on voit toute la rénovation qu'ils sont en train de faire. Les toits étaient faits avec un matériel qui s'appelle Kevlar, et c'est un matériel très résistant qui est utilisé pour faire les vestes contre balles de la police. So the roof that it was there, now they took it away, it was made of Kevlar, very resistant material. Kevlar is the මේ best තියෙන view. ග්‍රීන් ඩෝම් පැසිලිකා එක Regardez ici එකට කියනවා සෙන්ට් ජෝසප් පොර්ටරි ඔෆ් මවුන්ට් රොයල් කියලත් මේක කැනඩාවල විශාලම චර්ච් එක ඒවගේම ලෝක ලොකුම ඩෝම්ස් තියෙන චර්ච් වලින් එකක් අපි මේක අනිවාර්යම La ඉළඟ ට්‍රිප් croix et එකකදී les points එතන ඇතුළට profonds ගිහිල්ලා de la බලන්නත් Victoria. ආසාාවෙන් So the cross that is ඉන්න right තැන on top, අපට මේ ට්‍රිප් එක දිනම් ඔය විදිහට තමයි බලාගෙන යන්න හම්බුනේ අපට you එතන්ට see යන්න it has හම්බුනේ a නෑ green dome that is a beautiful basilica inside. Où vous allez voir les dômes de la basilique, pas de la basilique, excusez, de l'oratoire Saint-Joseph. À l'intérieur de les dômes, il y a une très belle basilique aussi. Dans les temps de Noël, il y a des concerts de Noël dans la basilique. When it is the Christmas season. දැන් කට්ටිය බලයි මේ මොක දෙක පාට සෙමිට්‍ර එකක් පෙන්න්න මේ සෙමිට්‍රිය පෙන්න්න විශේෂ හේතුවක් නිසා මේක කැනඩාවල තියෙන ලොකුම සෙමිට්‍රිය එක අක්කරෝලින් 165ක් ඒවගේම මේක සෝකොත් ලක්ෂ දෙකට වැඩිය තියෙනවා කියලා කියනවා මේක පෙන්න්න හිතු ඇත්තර මේක විශාලත්වය නිසා ඒවගේම ඒක තාමත් ෆංශන් වෙන ඒවගේම ලඩක්වට හොඳ සිද්ධ වෙන සෙමිට්‍ර එකක් තිර තම තියෙන්නේ දිගටම බලන්නක එක සෝන්කොත් කොච්චර තියෙනවද කියලා නිකන් අයිඩිය එකක් ගන්න Sûrement, il y a beaucoup de personnes qui sont ici. Aujourd'hui, il fait beau, le soleil, il y a beaucoup de voitures stationnées. Pour venir à la montagne, c'est pour aller se promener à pied, c'est sûr. On fait beaucoup des activités ici, des randonnées, des bicyclettes. En hiver, on fait des skis de fond aussi. Et les lacs, c'est sûr qu'on l'utilise pour faire des patins sur la glace. So today is a lot of visitors. We see all these cars, they are parked. To come to the mountain, we do it by foot, drive, park, and then walk. And we have the lake right there. That in winter we can skate on the ice. In summer there is small boats that we can use to go on the lake. Alors pour l'été, on peut aussi se promener là. මේ තියෙන්නේ මවන්් රෝයල් ඉඳගෙන මොන්ට්‍රියල් සිටිය පේන හැටි පැනොරමික් පිව් එක තියෙන පිව් පොයින්් එක ඉඳ එහෙනම් ඔයාලම පැනරමික් වීඩිය එක බලන ගමන් අද වීඩිය එකමං ඉවර කරනවා අන්තිමටම ඔයාලට බලන්න පුළුවන් අරම්ම වීඩිය එක පටන් ගනිපු ද රිං එක ඉස්තරහෙන් අපි යන ගමන් ගනිමු තවත් ෂෝට් වීඩිය එකක් එහෙනම් බල පැහමෝටම තැංකෝ සබස්ක්‍රප් කරන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න ඉළංග වීඩිය එක අපි යමු කුබෙක් සිටිය එක බලන්න එහෙනම් හැමෝටම ජයවේවා